මේ අවස්ථාවේ මම කතා කරන්නේ තවත් පහක් නෙමෙයි. හදවතට දැනෙන දේ මම කතා කරන්නේ. මොකද අපි වෙනුවෙන් අපිට දැනුනේ අපේම කෙනෙක් කියලා. අපිට දැනුනේ අපේම කෙනෙක් අපිට ඇවිල්ලා මේ අපේ සහෝදරියක් සහෝදරයෙක් අපේ අම්මා තාත්තා ඇවිල්ලා අපේ අවවාද අනුශාසනා දෙනවා කියලා තමයි මට දැනුනේ. ඇත්තටම මේ වගේ දෙයක් අපේ ජීවිතයට, ඒ කියන්නේ අපේ ආයතනයේ පැත්තෙන් ගත්තත්, අපගේ නිවස පැත්තෙන් ගත්තත් මේ සමස්තය කැටි කරලා මම කිව්වොත් ජීවිතයට පාඩමක් කියලා දුන්න බුදුමියට ගොඩක් ස්තුතියි. මොකද අපි ගොඩාක් දේවල් මේකෙන් දැනගත්තා, ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි නැවතත් කවදා හෝ කොතනදී හෝ මේ ආයතනයේදී හෝ නැවතත් හමු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම දෙයක් නිලධාරි මණ්ඩලෙම ඉල්ලීමක් කරන්න නැවතත් අපිට මේ වගේ දේවල් අමතක වෙච්ච මතක් කරගන්න, නොදැනුවත් දේවල් දැනුමක් ඇති කරගන්න වගේ දෙයක් අපිට වාර්ෂිකව වර්ෂයකට දෙකකට සැරයක් මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් මම හිතන්නේ අපිට ලොකු ශක්තියක් වේවි ඒක. යම් දෙයක් අපිට සාර්ථකව නිම කරගන්න. මේ පැය 4 අපිට කුරුල්ලෙක් ඉගිල ගියා වගේ සැනින් අපිට ගියා. මොකද අපිට දැනුන්නේ නැහැ කාලයක් මේ සැනින් ඉක්මනින් ගියා කියලා. අපිට ගොඩාක් වටින දේශනයක් අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව බුදුමිල නැවතත් ස්තුති බුදු කරතුනා. ඒ වගේම මම අතනදී කිව්වා වගේ දැන් ඇත්තටම අවුරුදු 50ක් ඉක්මවලා කියන වචනය අහුවාම මට පුදුමයටපත් වුණා. කිව්වා ආච්චි අවුරුදු 100ක් ජීවත් වුණා කියලා ඉවරලා. ඒ වගේ නේ මම හිතන්නේ අවුරුදු 100 නෙමේ 120ක් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිත පිරිසිදු නම් අපේ ගත වෙනුම ඇත්තටම අපිට වෙනුම ඇත්තට බලගන්න වයස පෙනෙන්නේ නැහැ වයස. මොකද හිත පිරිසිදු වෙන්න ඕන, සතුටින් හැම වෙලාවෙම ඉන්නේ. මේ වගේ දෙයක් තවත් ආයතනයන් තුළ තවත් වර්ෂ ගාණක් සිදු කරන්නට ශක්තිය ධෛර්ය කිසිම කායික මානසික පීඩාවක් නැති වාසනාවන්ත දිව්‍ය ප්‍රාර්ථනා කරනවා ඔබතුමීටත් විස්තන ඔබතුමීටත් ඔබගේ කාර්ය මණ්ඩලයටත් නැවතත් මේ වගේ දේවල් කරන්නට ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාගෙන් නිහඬව ස්තුතියි.